ඉන්ධන වලට අපි ඉතා හොඳ දිගු කාලන ටෙන්ඩර් ප්‍රදානය කරලා තිබුණා. නමුත් අපි දිගු කාලන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන්ම අපිට බොරතෙල් සැපයුම් මෙට්‍රික් ටොන් 90 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වුන් කාලයක් ප්‍රමාද වීම නැව් ලැබෙන බව තමයි වාර්තා කරලා තිබෙන්නේ. දෙවැනි එක පෞද්ගලික අංශය අපේ සැපයුම් කරුවන් පෞද්ගලික අංශය අපේ තෙල් අලෙවි කරන්නන් ඉන්නවා. ඔවුන්ගේ එක නැවක් නියමිත කාලයට ලැබෙන්නේ නැහැ කියලා දැනට වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන ඉන්ධන සැපයීමේ අඩුවක් තිබෙනවා. නමුත් අපි දන්නවා රාජ්‍ය සේවය නිරන්තරයෙන්ම පුරවැසියන් සේවා ලබා ගැනීම සඳහා කාර්යාලයට එන සංස්කෘතියක් තියෙන සහ සේවාව ලබා දීමේ තාක්ෂණයක් එහෙම තිබෙන්නේ. ඒ නිසා ඒ සේවාවන් ලබා දීම සඳහා අපි සැලසුම් කරලා තිබෙනවා. ඒකදී අපි බදාදා දිනේ නිවාඩු දෙන්න තීරණය කළා තිබෙනවා. බදාදා දිනේ නිවාඩු දෙන්න තීරණය කරපු එක මම දන්නවා මොනවද සාකච්ඡාවක් තිබෙනවා. අපේ අවශ්‍යතාව තියෙන අඛණ්ඩතාවය තියාගෙන යන්න. දවස් 3ක් රාජ්‍ය සේවය අකර්මණ්‍ය වීම දිගටම ඒ කාලයේ දිගු වැඩි. ඒ කාලයේ විසින් යම් මේ රාජ්‍ය සේවයෙන් ලබාගත් සේවාවන් වල බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්කම තිබුණා.